සක්සස් වෙන්න බිග් බිස්නස් එකක් නිර්මාණය කරමු කියන වචනයත් එක්ක ලොකු ව්‍යාපාර ශේෂ්ත්‍රයක් නිර්මාණය කරන්න ඔයාට මට හැම කෙනෙක්ටම බිග් බිස්නස් එක නිර්මාණය කරන්න ලැබෙන අවස්ථාව මේ ආලෝ හෝල්ඩින් ආයතනය අපිට ලබලා දීලා තියෙනවා. ඉතින් බිග් බිස්නස් එකක් නිර්මාණය කරන්න සහ මේ ආයතනයත් එක්ක බිග් බිස්නස් එකක් නිර්මාණය කරන්න ඕනේ. ඇයි? ඒකට හේතුව තමයි බිග් බිස්නස් එකක් නිර්මාණය වෙන්න නම් අනිවාර්යයෙන්ම ඒකට හොඳ අයිඩියා එකක් මාකට් එක වැලියු කරන එක මාකට් එකට වටින අදහසක් තියෙන්න ඕනේ. ඉතින් මාකට් එක වැලියු කියන්නේ මාකට් එකට වටිනා කියන අදහසක් තියෙනවා නම් තමයි ඒ ව්‍යාපාරය ඉස්සරහටම යන්නේ. ඉතින් අද ඔයයි මමයි ආලෝකයේ බ්‍රෑන්ඩ් එක හදාගෙන යන්න මුලින්ම කතා කරන දේ තමයි වෝමි කොම්පොස්ට් බ්ලැක් ගෝල්ඩ් කියන එක. ඉතින් චුට්ටක් මේ මාකට් වැලියු එක හැදෙන්නේ කොහොමද? නැත්නම් මේ මාකට් එකේ ඩිමාන්ඩ් එක හැදෙන විදිය ගැන චුට්ටක් කතා කළොත් එමේ පළවෙනිම දේ තමයි අපි එදිනෙදා කරයි යන වැඩක් වෙන්න පුළුවන්. අපි මොකක් හරි කරන වැඩක් වෙන්න පුළුවන්. ඒ වැඩේ ඒ කරනවට වඩා ඊටාම පහසුවෙන් කරගන්න මොකක් හරි ඇප් එකක් මොකක් හරි අයිටම් එකක් මැෂින් එකක් නිෂ්පාදනය වෙනවා නම් අන්න ඒක මාකට් වැලියු එකක් හැදෙනවා. ඒ ව්‍යාපාරයේ ඉස්සරහට යනවා. ඊළඟ දේ තමයි මොකක් හරි ඒ මොහොතේ තියෙන ලොකු දරුණු ප්‍රශ්නයකට උත්තරයක් තියෙන දෙයක් නම් අන්න ඔයාගේ බිස්නස් එක ඉස්සරහට යනවා. හරි. වැඩක් ලේසි කරන අපි බලමු. අපි දත්බේත් එන්න කලින් දත්බුරුසු එන්න කලින් කොහොමද? බෝම්බ කෝඩු ඒ වගේ දේවල් තමයි පාවිච්චි කළේ. හැබැයි ඒ වැඩේ ලේසි කරන්න, පහසු කරන්න, සුවඳවත් කරන්න, කියන්නේ වටිනාකමක් එකතු කරන්න අද ටූත් පේස්ට්, ටූත් බ්‍රෂ් ඇවිල්ලා තියෙනවා. ඉතින් එතනින් පස්සේ ෂැම්පු මේ වගේ දේවල් අද ඇවිල්ලා තියෙනවා. ඉතින් ලොකු දරුණු ප්‍රශ්නයකට උත්තරයක් හොයන්න කොවිඩ් කාලේ බලන්න. කොවිඩ් කාලේ ඒකත් එක මාස් ෆැක්ටරිස් උඩට ආවා. කොවිඩ් කාලේ Zoom app එක වගේ ඇප්ලිකේෂන් උඩට ආවා. ඒ වගේ ගමනාගමනේ අර්බුද ප්‍රශ්න ටැක්සි හොයාගැනීමේ අර්බුද නිසා Uber Pick Me ඉස්සරහට ආවා. ඔන්ලයින් සංනිවේදනය කරන ඔන්ලයින් කියන්නේ කන්ටිනියු එක දිගට ඔන්ලයින් සංනිවේදනයක් අවශ්‍ය නිසා ඒ ප්‍රශ්න උත්තරේ විදිහට Facebook නිර්මාණය වුණා. එහෙනම් ඒ ගොඩක් අපිට ප්‍රශ්න වලට විසඳුම් දෙන ව්‍යාපාර ඕනි තරම් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් අද දවසේ ඔයාටයි මටයි හොඳම පිළිතුරු අරන් දීලා තියෙනවා මේ වෝමි කොම්පොස්ට් බ්ලැක් ගෝල්ඩ් ඇයි ආයුෂ කාලය අඩු වෙලා. ඒක අපිට ආය අමුතුවෙන් පෙන්වන්න දෙයක් නැහැ. ඒක අපි ගමේ මලගෙවල් කිහිපයකට ගියොත් එimhe දකින්න පුළුවන්. වග්ගඩු, හෘද රෝග, පිළිකා මේ වගේ රෝග හේතුව අපි කන කෑම බීම, රසායනික කෑම බීම නිසා, ක්ෂණික කෑම බීම කියන්නේ ක්ෂණික ආහාර අනුභවය නිසා. ඉතින් ලොකු දරුණු තර්ජනයක්, ලොකු ප්‍රශ්නයක්. ඉතින් මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න නම් අනිවාර්යයෙන්ම පෝෂදායී ආහාර ගන්න ඕනි. සහ ඒ වගේම තමයි පෝෂදායී ආහාර ගන්න නම් ඒකට යොදන පොහොරේක ඕගනික් කියන්නේ කාබනික පොහොර, කාබනික වගාව, කාබනික ආහාර ගැන අද ලෝකෙම කතා කරනවා. එහෙනම් මේකේ ලොකු මිල්ලුම ගැන කතා කරද්දී අපිට සර්ච් කරලා බලන්න පුළුවන් ඩුබායි වල ඕගනික් ෆාමින් ගැන. ඕගනික් ෆාමින් පටන් ගන්න තියෙනවා. එහෙනම් අද ෆුඩ් සිටි වල ඕගනික් කියන එකට ඩිමාන්ඩ් එකක්, වටිනාකමක් හැදෙනවා. අවුරුදු 10ට අඩු දරුවන්ට ඕගනික් ෆුඩ්ස් කන්න දෙන්න කියලා තමයි ඩොක්ටර්ස් රෙකමන්ඩ් කරන්නේ. ඉතින් මේ වගේ දේවල් නිසා ඕගනික් ආහාර පාන වලට අවස්ථාව වෙනවා කියලා කියන්නේ ඒකට අවශ්‍ය පොහොරයකට ලොකු ඉල්ලුමක් හදන එක. ලෝකේ මේ ගැන කතා කරන මාර්තුවක් වෙලා තිනවා. අන්න ඒකයි ඔයාගේ මගේ අපේ සමස්ත ලෝකෙම ආයුෂ කාලේ වැඩි කරගන්න නම්, පෝෂදායී ආහාර අනුභව කරන්න නම්, පෝෂදායී ආහාර වවා ගන්න, ගොඩනගා ගන්න අවශ්‍ය පොහොරයක වර්මි කොම්පොස්ට් බ්ලැක් ගෝල්ඩ්. අන්න ඒකයි ලොකු ඩිමාන්ඩ් එකක්, ලොකු මාකට් වැලියු එකක් මේ වර්මි කොම්පොස්ට් මේ වෙද්දි හදාගෙන යන්නේ. ඉතින් ඒකත් එක්ක කම්පැනි මොකද කරන්නේ? යාළගේ බිස්නස් අයිඩියා එක දාලා තිනවා. බ්‍රෑන්ඩ් එකක් ප්‍රොමෝට් කරනවා මෙතනදී. ආලෝ බ්‍රෑන්ඩ් එක ප්‍රොමෝට් කරනවා. ඒකත් එක්ක බ්‍රෑන්ඩ් එක හැදුණා කියලා කියන්නේ ආයතනයේ ඊළඟ නිෂ්පාදන ඒ හරහා වෙළඳ පොළට දෙනවා. වටිනවා කියන දේ තමයි ඒ හරහා කම්පැනි ඒජල්ලාගේ ආර්ථිකය ශක්තිමත් කරනවා. ඉතින් ඒජල්ලා උනන්දුවේ වැඩ ටික කරයි යනවා. ඉතින් සාමාන්‍ය ලෝකේ ප්‍රධාන ශේෂ්ත්‍රයක් තමයි මේ කමියුනිටි කොමර්ස්, ඊ-කොමර්ස් කටවචනය, එදිනදා භාවිතා කරන දේවල්, Facebook, WhatsApp අද තාක්ෂණයේ දියුණුවයි. ඉතින් මේ දේවල් එක්ක ව්‍යාපාරයක් ඔයාට මට ඕනි කෙනෙක්ට
ගොඩනගා ගන්න හොඳම අවස්ථාව මේ අද ආලෝ හෝල්ඩින් ආතන ලබා දීලා තියෙනවා. ඉතින් ඒක අපිට හොඳ ඔපචුනිටි එකක්. ඉතින් මේකත් එක්ක ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේ ප්ලෑන් කරන ලොකු ඩ්‍රීම් හියුජ් ඩ්‍රීම් ටික ඔයාට සැබෑ කරගන්න. ඉතින් සුවපතනවා ආලෝ හෝල්ඩින් ආයතනත් එක්ක ඉදිරියට රැඳිලා යමු. හොඳ දෙයක් කරමු. ලෝකෙට හොඳ දෙයක් අපි කරමු. ඉතින් හැමෝටම ජය වේවා.